කාඩ් එක රීචාර්ජ් කරගන්න සල්ලි ගන්නවා. ඉතින්ම ATM එකට ගියා ඒක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ වෙන එකට යනවා. අද ගේන්න හදන්නේ ATM එකෙන් සල්ලි අරගෙන කාඩ් එක බස් කාඩ් එකට සල්ලි රීචාර්ජ් කරගෙන ඊට පස්සේ බස් එකකට ගිහිල්ලා බස් එකේ නැගලා බස් එකෙන් බහින සීන් එක තමයි කරන්නේ අද. 머리도 조금 빼먹어야 돼. 머리는 한 가지씩 빼먹어야 돼. ඊළඟ ATM එකේ ඉන්න මේ වයසක කෙනෙක් එයා කාඩ් එකත් මේ ATM එකේ හිර කරගෙන ඒක තරන් අරගෙන ඊට පස්සේ පර්ස් එක කෝ කියලා අහනවා වගේ පර්ස් එක කොහොම හරි එයා කිහිල්ල ගහගෙන ඉන්නේ. ඊට පස්සේ ආයෙම දැකලා මේ තියනවා කියලා යනවා යන්නේ. 지갑은 어디 있어? 지갑 여기 쓰고 있으면 찾아. 지갑 아 여기 있어. 여기 끼고 있으면 아. 찾아. 다 잊어버려요. 끼고 있으면 찾아. 잠시만 기다려 명세표를 받으시겠습니다. ATM එකෙන් සල්ලි ගත්තා. දැන් ඒ සල්ලි ටික එදා අරගෙන මේ බස් කාඩ් එක දාගන්න ඕන. බස් එකට යන්න. බස් එක යන්න සල්ලි දිනනවා ඇති. උනට දාගන්න එක හොඳයි. බැටරි ලෝ. දැන් යන්න හදන්නේ බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න. कार्ड का ऐसे 이거 두 종류 있어요. 만 원. 네. 얼마나 있어요? 17,950원. 네, 감사합니다. පියන්න බා බස් එකට එහා පැත්තට යන්න ඕන. බස් එක දැන් ඉන්න පුළුවන්. රැස්සුත් එන්න වගේ. මට සිරි ජීප් එක. බස් කාඩ් එක. බස් එකට නැග්ගා. කාඩ් එක හෙව්වා කොන්දොස්තරලා නැහැ. සල්ලි දානවා. සල්ලි දාන්න පෙට්ටියට. 승차입니다. 이놈 그러다. 하다 나왔네 버스게. 말가 하다. 버스나 걸려 나왔네 버스. 이거 맞대네. 이거 맞대야. එනකන් අපි නැගලා ඉන්නවා. කොන්දොස්තර මහත්තයෙක් නෑ මේ බස් වල. දැන් මේ බස් එකේ රෝස පාට මාක් කරලා තියෙන සීට් වල මේ ගැබිලි මාතාව යන්නේ. කහ පාට සීට් වල ආබාධිත අය ඉස්කෝලේ ළමයි තව කවුරුහරි ඉන්නවා. මේ බස් වල තියෙන විශේෂත්වය තමයි කොන්දොස්තර මහත්තයෙක් නෑ. මේ ඩ්‍රයිවර් මහත්තයා තමයි දොර අරින්නේ වහන්නේ. බහිද්දි මෙතනින් කාඩ් එක ගහලා බහිනවා. නගිද්දි අතනින් කාඩ් එක ගහලා නගිනවා. බහිද්දි මෙතනින් කාඩ් එක ගහලා බහිනවා. බෙල් එක.
බෙල් තියෙනවා හැමතැනම. බෙල් එක ගහන්න ගිහුවම පස්සේ මේ අවශ්‍ය තැන නවත්තනවා. තැන් වල නවත්තන්නේ හෝල්ඩ් වල විතරයි නවත්තන්නේ. ඩ්‍රයිවර් මහත්තයා තමයි අතනින් ස්විච් එක ඔබලා මේ දොර අරින්නේ. අර හිම් බහින්නේ නැහැ. මෙතන තමයි බහින්න තියෙන්නේ. 이번 아디스를 정류소는 기니갔또 하나생명 입구입니다. 니만 다음 보이네. 정류소는 제1시장 බස් එක දුවන කොස්ස මේ බස් වල සාමාන්‍යයෙන් හිටගෙන යන්නේ නැහැ. හිටගෙන මේ යනවා කලාතුරකින් තමයි ඉතින් එහෙම ලොකුවට යන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් ඉතින් වාඩි තමයි යන්නේ. එතකොට විශේෂත්වයේ තියෙන්නේ මේ කොන්දොස්තර මහත්තයෙක් නෑ. ඒ කොරියාවේ කිසිම බස් එකක කොන්දොස්තර මහත්තයෙක් නෑ. ඩ්‍රයිවර් මහත්තයා විතරයි එක්කෙනයි. ඔක්කොම අතන ගහලා තියෙනවා මේ බස් එක කොතනද තියෙන්නේ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් බස් එක මේ ඉස්සරහා මේ නැහැ මේ මොනවද ඩෙකරේෂන් දාලා නම් මොනවද ස්ටිකර් ගහලා නැහැ. ඉතින් බස් එක කොන්දොස්තර මහත්තයෙක් නෑ මේ කිසිම බස් එක. කොරියාවේ කිසිම බස් එකක නැහැ. සද්ද නැහැ, ටීවී නැහැ, ඩාටා ගාලා සද්ද නැහැ. බස් එක නවත්තන දැන් මේ කියනවා නවත්තන්න. මේකේ මේ කොරියාවේ බස් වල කට්ටිය ගොඩ නැගලා ඉන්නේ. ඒකෙන් සද්ද වැඩි. මේ කොරියාවේ බස් වල මේ normal බස් AC බස් කියලා එහෙම දෙකක් නැහැ. ලංකාවේ තිබ්බට මේ කියන්නේ AC වැඩ කරන්නේ නැත්නම් ඒක ගැටිච්ච බස් එක. ඒක ධාවනයේ සුදුසු නැහැ. කොරියාවේ තියෙන හැම බස් එකකම AC තියෙනවා. හීට් එක තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හීට් එකයි AC එකයි කියන්නේ සීතල කාලේට හීට් එක දානවා. රස්නේ කාලේට AC දානවා. කොසොප්පොස කියන්නේ මේ අධිවේගී බස් එක කියන එක. කොරියාවේ තියෙනවා මේ ඉලෙක්ට්‍රික් බස් තියෙනවා. එතකොට මේ බැටරියෙන් දුවන ඒවා. ඒක තෙල් වලින් දුවන ඒවා තියෙනවා බස්. මේක කොසොප්පොස කියන්නේ අධිවේගී බස් එකක්. මේවා දුරගමන් බස් එකක් මේක. මල්බොස කියන්නේ ගමේ බස් එක. ගමේ ඇතුලේ මේක. මල්බොසක් තියෙනවා මේ ඒවා මල්බොස ඇවිල්ලා මේ ගම ඇතුලේ මේ යන ඒවා. ඒ වගේත් AC අනිවාර්යයි. රස්නේ කාලේට හීට් එක අනිවාර්යයි. වැඩ කරන්නේ නැත්නම් කැඩිලා ධාවනයට සුදුසු නැහැ. මිනිස්සුන්ට අමාරුයි ධාවනය කරන්න ඒ වගේ බස්. 카드를 다시 대주세요. 한차입니다. කට්ටිය වැඩි බස් එකේ. මේ පැත්තෙන් නැග්ග මේ පැත්තෙන් බැස්සා. එනම් බයි බයි කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.